කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කටාරමක තෙල් නටවද්දී තෙලෙන් පැහි පැහි පිරිනවම් පෑවේ. චූටි ළමයෙක් වෙලා ඉන්න කාලේ කිරි උණු කරන කිරියකට මැස්සෙක් දාලා පොඩි එකත් කරන කර්මය එනවා. සෙල්ලම් කරද්දී පුංචි ළමෙක් වැලි ටිකක් එකතු කරලා චෛත්‍යයක් කියලා හිතලා වැඳලා දන ගහලා මල් ටිකක් තියලා වැලි ගොඩකට. ඒ පිනෙන් තමයි කාවන්තිස්ස රජුරෝ ශේරුවිල සෑය හැදුවේ වැලි සෑයක් හදපු පින්බලයට. පුංචි අයුත් කරන කර්ම ඒ විදිහට විපාක දෙනවා නම් මේ මහයෝන් කරන කර්ම කෙසේනම් විපාක නොදී තියෙයිද? අපේ ජීවිතේ වෙනස් කරන මහ ස්තූප වැඩ ඉන්නවා. මේ අතින් මල් පුද පුදා වැඳ වැඳ ජීවිතේ සුද්ධ කරන්න මහ බෝධි ලියලලා අදටත් වැඩෙනවා. ඒ බෝපත් අයින් කර කර කෙලෙස් දුරු කරන්න. සංගරුවන අදටත් වැඩ ඉන්නවා. ඔබගේ දන් හැන්ද වළඳලා ඔබගේ සුගතිය පිණිස කුසල් පුරවන්න. ඔබ ධර්මයේ සත්‍ය අහන්න කැමති නම් ධර්ම දේශකයාණන් වහන්සේලා ඉන්නවා. ඔය සවම්පත් වලට පිපාසයේ සංසිඳෙනකල් බණ කියන්න. ඔබ තෝරා ගන්න කුමක්ද යහපත් කුමක්ද යහපත් කියලා. මාන්නේ අත්හැරලා දාන්න, පරණ දේවල් අත්හැරලා දාන්න, උඩඟුකම් අත්හැරලා දාන්න. මැරිච්ච ගමන් ඉවරයි. තෝ දෙය කියන බමුණත් ඒ ගෙදරම බල්ලෙක් වෙලා ඉපදුනා. ඔය මාන්නෙන් උදුම්මගෙන ඉන්න ගෙවල් වලම පූස් පැට්ටු වෙලා උපදී. තමන්ගේ දරුවන්ගේම පාපහරෙන් ගුටි කණ්ඩ. ඔය රැස් කරන හැම දෙයක්ම තව අවුරුදු 100කින් ඔයාලා දන්නේත් නැති දැකපුත් නැති අය පරිභෝග කරන්නේ. පරලෝ මොනවද අරන් යන්නේ? පවුනම් කරන්න එපා පින්වත්නි.